සුබ දවසක් යාළුවනේ සියලුම දෙනාට. ඔන්න ඉතින් මම අදත් අරගෙන ආව යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් අපි කවුරුත් දන්න ද අන්ඩඩේකාගේ ජීවිත කතාව තමයි මම මේ විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්න තීරණය කරේ. ඉතින් අපි බලමු මේ පුද්ගලයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. උපත 1965 මාර්තු 24 වෙනිදා මාක් විලියම් කැලම්වේ කියන නමින් තමයි ඔහු උපත ලබන්නේ. ඉතින් ඇමරිකාවේ උපත ලද ඔහු 1987 WCCW කියලා සමාගමක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මෙම පුද්ගලයා වෘත්තීය ගමන ආරම්භ කරලා තියෙන්නේ ඒ සමාගමත් එක්ක සම්බන්ධ වීමත් සමගයි. ඉතින් ඊට පස්සේ ඔහු ඒකින් අයින් වෙලා පොඩි කාලයක් සඳහා වසරක වගේ කෙටි කාලයක් සඳහා 1989 දී WCC සමග අත්සන් කරලා තියෙනවා. ඒකිනුත් පස්සේ තමයි ඔහු WWF කියන සමාගමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි කවුරුත් දන්න WWF කියන්නේ මේ වෙන විට වර්තමානයේ WWE කියන රෙස්ලිං සමාගම. ඉතින් අපි කවුරුත් දන්නවා ලෝකයේ අංක 1 රෙස්ලිං සමාගම තමයි WWE කියන්නේ. ඉතින් මේ පුද්ගලයා ජීවිතේ වැඩි කාලයක් WWE සමග තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට විශ්‍රාමික මල්ලපුර ක්‍රීඩකයෙක් වෙන ඔහු ඒ වන විට WWE සමාගමට ඔහු සම්බන්ධ වෙන විටත් ඔහුගේ නාමය මාක් විලියම් කැලවේ කියන නාමය. මෙම කැලවේ කියන පුද්ගලයා WWF සමාගමත් එක්ක සම්බන්ධ වීමෙන් අනතුරුව ද අන්ඩර්ටේකර් ලෙස නම් වෙලා තියෙනවා. එම නම් තැවීමත් සමග ඔහු WWE සමාගමත් සමග ගිවිසුම්ගතව තරග වදින විට මහා ඝණ්ඨාරනාදයක් සමග භයානක අවමංගල තේමා වාදනයක් සමග ක්‍රීඩාංගණයට එන එක තමයි සිදු කරන්නේ. ඔහු එන විට මිනිස්සු කෑ ගහන විදිය මිනිස්සුන්ගේ ආදරේ කොන වගේද කියලා රෙස්ලිං ක්‍රීඩාවේ ඉහළම නම් තවරාගෙන හිටපු ක්‍රීඩකයෙක් තමයි ඔහු. අන්ඩර්ටේකර් ක්‍රීඩාංගණයට එන විට ගොඩක් ප්‍රතිවාදීන්ගේ මරණයත් මාරයා එන බව තමයි ගොඩක් මිනිස්සුන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ භයානක මිනි පෙට්ටියක් සමග ගොඩක් දේවල් ගොඩක් ක්‍රීඩාංගණය තුළ දැකුම් කළු දේවල් කරපු පුද්ගලයෙක් තමයි මේ අන්ඩර්ටේකර් කියන්නේ. ඔහුගේ මේ ජනප්‍රියත්වයත් සමග අඛණ්ඩව වසර 5ක් වාර්තාගත ලෙස හොඳම උපක්‍රමය සඳහා වන රෙස්ලිං ඔසබර්ට් ප්‍රවෘත්ති පත්‍ර සම්මානය ඔහු දිනාගෙන තියෙනවා. ඉතින් සමාගමේ ඉතිහාසයේ දීර්ඝතම සේවා කාලයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ද අන්ඩර්ටේකර්. WWE තරගමාලාවේ ප්‍රමුඛතම ඉසව්වක් වන රෙස්ලිං මේනියාහි ඔහු විශිෂ්ටතම භූමිකාවක් නිසාද ඔහු ප්‍රසිද්ධ විය. ඔහු WWEහි ද ස්ටේක් ලෙස හඳුන්වන රෙස්ලිං මේනියාහිදී අඛණ්ඩව ජයග්‍රහණ 21ක් ලබාගෙන තියෙනවා. ඔහුගේ මල්ලපුර ගමන තුළ WWF එමන්දතා වර්තමානයේ WWE ශූරතාව 90 වතාවක් ලබාගෙන තියෙනවා. ලෝකයේ හෙව්වේට් ශූරතාව 3 වතාවක් සහ හાર્ඩ්කෝර් ශූරතාවය 1 වතාවක්. ඒ වගේම ලෝක ටැග් කණ්ඩායමේ ශූරතාවය 6 වතාවක් දිනාගෙන තියෙනවා. ඒ වගේම තමයි ඔහු 2007 වර්ෂයේ රොයල් රම්බල් තරගයේද දිනාගෙන තියෙනවා. ඉතින් මේ වගේ තමයි අපිට ද අන්ඩර්ටේකර් කියන මේ භයානක පුද්ගලයා ගැන හඳුන්වන්න තියෙන්නේ. ඉතින් අපි ගොඩක් ආදරය කරන රෙස්ලිං ක්‍රීඩකයෝ තව ගොඩක් ඉන්නවා. ජෝන් සීනා, ඒ වගේම බැටිස්ටා, රේ මිස්ටීරියෝ, ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ අතරින් කොහොම වුණත් මේ පුද්ගලයාට තියෙන තැන මොන වගේ රෙස්ලිං ක්‍රීඩකයෙක් බිහි වුණත් මේ තන ගන්නට හරි අමාරුයි. ඒ කියන්නේ එක එක්කෙනා තනා ගන්න එක එක්කෙනාට ආවේගිනික අවන්නනතාවය. ඉතින් ද අන්ඩර්ටේකර් කියන්නේ ඔහුට සම කළ හැකි සහ ඔහු විභවා යා හැකි කෙනෙක් බිහි නොවන තරමටම දේවල් කරපු පුද්ගලයෙක්. ඉතින් රෙස්ලිං ඉතිහාසයේ මේ WWE කම්පැනිය එතකොට මේ සමාගම මේ වගේ තැනක ඉදින්න ගොඩක් සේවයක් කරපු පුද්ගලයෙක් තමයි මේ අන්ඩර්ටේකර් කියන්නේ. ඉතින් අපි තවත් ඉස්සරහට මේ වගේ සුපිරි රෙස්ලිං ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් ගැන අපි කතා කරමු. ඉතින් දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක සුබ දවසක් සියලුම දෙනාටම. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනවා.